පහල් කොහමද සුබ දවසක්. අද මම මේ වීඩියෝ එක තුළින් ඕගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ ඊට වැදගත් මාතෘකාවක් ගැන. ඕගොල්ලන්ට හැමෝටම වගේ මේක ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මොකද අපේ ඕනම ගෙදරක තියෙනවා පිච්චිලා කියලා අයින් කරලා පැත්තක දාලා තියෙන සිවිලින් ෆෑන්. ඕගොල්ලන්ගේ ගෙදරත් ඇති. නමුත් සමහර ගෙවල් වල තියෙන සිවිලින් ෆෑන් රිපෙයාර් කරන තැනකට ගෙනහිල්ලා එක්ක කොයිල් එක අලුතෙන් ඔතලා එක්ක කැපැසිටර් එක මාරු කරලා එක්ක ඒකේ ඇතුළේ තියෙන තර්මිස්ටර් එක රත් වුණාම ඔෆ් වෙන්න ඒක හරි මාරු කරලා ගොඩ දාගත්ත ඒවත් ඇති. එහෙම ගොඩ දාගන්නේ නැතුව ගේ ඇතුලේ කොහේ හරි තැනක වීසික් කරලා තියෙන අයින් කරලා තියෙන සිවිලින් ෆෑනුත් ඇති. ඉතින් මම මේ වීඩියෝ එක තුලින් අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ කොහොමද අපි මේ සිවිලින් ෆෑන් එක වියදමකින් තොරව හරිද වියදමකින් තොරව ගෙදරදීම ගොඩ දාගන්නේ කියලා. මේක 90% විතර අයින් කරලා තියෙන සිවිලින් ෆෑන් වලට හරියනවා. මොකද අපේ ගෙදරත් මම ওই වගේ කිහිපයක්ම ගොඩ දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලෝ හරියට නිසියාකාරව බැලුවොත් ඕගොල්ලන්ටත් පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදර අයින් කරලා තියෙන සීලින් ෆෑන් කිසිම වියදමක් නැතුව ගොඩ දාගන්න. හරි. අපි දැන් බලමු කොහොමද ඒක කරන්නේ කියලා පියවරෙන් පියවර. දැන් මුලින්ම අපි දැනගන්න ඕනේ මේ සීලින් ෆෑන් වලට තියෙන මූලික ගැටලු. මම කලින් කිව්වා වගේ මේ සීලින් ෆෑන් වලට තියෙන්න පුළුවන් මොකක් කාලයක්ගේ ඇවෑමෙන් කොයිල් වල දෝෂ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ධාරිත්‍රකයේ දෝෂ තියෙන්න පුළුවන්. ඒකෝට මේ ධාරිත්‍රකයේ දෝෂ තියෙනවා නම් අපිට හරිම ලේසි මේ අදාළ ෆැරඩ්ඩගේට අනුරූප ධාරිත්‍රයක් ගෙනල්ලා ඒ තියෙන විදිහටම සම්බන්ධ කරලා ඕන් කරපු ගමන් මේක කැරගෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ කොයිල් වල දෝෂ. බලමු අපි දැන් මේ කොයිල් වල දෝෂ ගැන පොඩ්ඩක්. ඉතින් මේ කොයිල් වල දෝෂ කතා කරන්න කලින් දැන් මේ සීලින් ෆෑන් එකක් ගත්තාම මේකේ කොයිල් වර්ග දෙකක් තියෙනවා. මේ බලන්නකො. ප්‍රධාන කොයිල් එක තියෙනවා සහායක කොයිල් එක තියෙනවා. දැන් ප්‍රධාන කොයිල් එකට තමයි අපි කියන්නේ මේන් කොයිල් එක. ඒකට කියනවා රනින් කොයිල් එක කියලා. එතකොට සහායක කොයිල් එකට අපි කියනවා ඔක්සිලරි වයින්ඩින් කොයිල් කියලා. එතකොට ඒකට ඒ විදිහට කියනවා ස්ටාර්ටින් කොයිල් එක කියලා. මේකට තමයි අර කැපැසිටර් එක සම්බන්ධ වෙලා ආය ප්‍රධාන කොයිල් එකට සෙට් වෙන්නේ. ඉතින් මේ කොයිල් දෙකේ තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද ඇත්තටම ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. ඇත්තටම ප්‍රධාන ප්‍රශ්න කියන්නේ ගැටලු දෙකක් තියෙනවා. මේක මට දැනෙන තේරෙන විදිහට ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා. එකක් තමයි මේ කොයිල් කම්බි අතික රත් වීම නිසා මේ කොපර් paludu වෙලා මේ කොපර් කම්බි paludu වෙලා මේවා ෂෝට් වෙන්න පුළුවන්. මේවා ෂෝට් වුණාට පස්සේ මොකද දැන් මේ කොපර් කම්බි ඔයගොල්ලෝ දන්නවනේ මේවා සිලෙක් ආලේපිත කොපර් කියලානේ කියන්නේ. ඒක සිලෙක් කියන ඒ ඉන්සුලේටර් එක මේකේ ගාලා ආලේප කරලා තමයි මේ පරිවෘත්තීය තම කම්බි හදලා තියෙන්නේ. ඉතින් නමුත් මේ සිලෙක් හරි මොනවා හරි කෝටඩ් කරලා තියෙන ඉන්සුලේට් එක ඒකට දරන්න පුළුවන් උෂ්ණත්වයක් තියෙනවා. ඒ උෂ්ණත්වය පැන්නට පස්සේ මොකද වෙන්නේ? ඒවා ගැලවෙන්න ගන්නවා. ඒවා උණු වෙන්න ගන්නවා. ඉතින් ඕගොල්ලෝ හිතන්න මේ බැරි වෙලාවත් කරුමකට වගේ මේ ෆෑන් එක මොකක් හරි හිර වෙලා හරි කැරකෙන් හිර වෙලා මෙතන තියෙන්නේ මේ රේසර්නේ මේවා හිර වෙලා කැරකෙන්නේ නැතුව තිබුණොත් තිබිලා ඔයගොල්ලන්ට අමතක වෙලා මේක ඕන් කරලා තිබ්බොත් සෑහෙන වෙලාවක් ගියාට පස්සේ මේ එකපාරක් වෙන්නේ නැහැ. මේවා සාමාන්‍යයෙන් ඔය ගෙදර තියෙන නිකන් ඔය මේ ඩ්‍රිල් මැෂින් මොකද්ද බ්ලෙන්ඩර් ඒ වගේ තියෙන මේ මෝටර් ටයිප් එකට නෙමෙයි මේක තියෙන්නේ. ඒකෙන්ද ඒවනම් තප්පර ගානක් කැරකෙන්නේ නැතුව තිබ්බොත් දුම් දාන්න ගන්නවා. නමුත් මෙව්ව එහෙම නැහැ. පැය ගානක් කැරකෙන්නේ නැතුව ගාලා තිබිලා තමයි පත් වෙලා වෙන්න දෙයක් තියෙනවා නම් වෙන්නේ. ඉතින් මේක එහෙම රත් වෙලා මේවා ගැලවුණාට පස්සේ මොකද වෙන්නේ? මේ සිලෙක්ට් හරි මේ ඉන්සුලේටර් මේ කෝටඩ් කරලා තියෙන මැටීරියල් එක මේක නිකම්ම තඹ කම්බි වෙනවා. ඒකට තඹ කම්බි කියන්නේ ෂෝට් වෙනවා. මොකද මේක එක උඩ මේවා කරලා තියෙන පේනවනේ. ඕන සීලින් ෆෑන් එකක් ගත්තාම මේ ඇතුලේ වයින්ඩින් කරලා තියෙන විදිහ කිසිම පිළිවෙලක් නැහැ. ඒක නිකන් අතර මේ තියෙන ස්ට්‍රක්චර් එක අනුවම පිළිවෙලට ඒකාකාරී ලෙස මේක වයින්ඩින් කරන්න බෑ. මොකද එහෙම කරන්න හරි අමාරුයි. එහෙම කරා නම් සෑහෙන ගේමක් දෙන්න වෙනවා. එහෙම කරන්න ඕනෙත් නෑ අත්‍තරම ඉතින්. ඉතින් මේකේ මේ පිළිවෙලක් නැති වයින්ඩින් හින්දා තමයි මේවා මේ රත් ගොඩක් හදිසියේ හරි මොනවා හරි වුණොත් මේ රත් වෙලා හරි මේක කම්බි කැඩෙන්න හරි මොනවා හරි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් මේ රත් වෙලා මේක මෙයා වුණා කියලා. ෂෝට් වෙලා මෙයා සේරම පිච්චිලා ගියා. එතකොට නම් මේ මම දැන් කියන වැඩේ කරන්න බෑ කනගාටුයි. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ අනිවාර්යෙන් මේක කොපර් කම්බි ටිකක් ඊට බරට අදාළව උතා ගන්න ඕනේ. ඉතින් ඇත්තට මේ කොපර් කම්බි කොතන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කිව්වොත් හිතන්නකෝ දැන් මේක මේ
මේ ප්‍රයිමරි කොයිල් එක පිච්චිලා කියලා හොඳටම. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේවා කපලා අරගෙන මේකේ බර මනිනවා. ඊට පස්සේ මේකේ ගේජ් එක මනිනවා. ඊට පස්සේ මේ බරට අදාළව මේ ගේජ් එකට ගැලපෙන කොයිල් ටිකක් ගන්නවා. අරගෙන ඒක බෙදනවා මේ කොයිල් මේ රින් ගානේ මේ වට මේ කියන්නේ මේ වට මෙතන පොතලා තියෙනවානේ. කීපයක් ඒකේ ගානේ ඒ ගානෙන් බෙදනවා. හිතන්නකෝ 10යි කියලා. ඒ බර 10න් බෙදලා ඒ එන බරටම සාපේක්ෂව එකක් කොටනවා. ඊට පස්සේ එහෙම බර වෙන් කරගෙන සේරම උතුවට පස්සේ තමයි මේකේ කොයිල් ටික උතා ගන්න. නමුත් මේ වට ගාන ඒගොල්ලෝ ගණන් ගන්න නැහැ. මොකද වට 10ක 20ක 30ක විතර වට වෙනසක් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔකට. වට ගාන එක්සැක්ට්ලි මොකක්ද ඕනේ නැහැ. බරට ගානට ඉතුව නම් ඇති. දැන් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ රත් වෙලා මේ කොයිල් ඔතන එක ගැන නෙමෙයි. ඒක ඉතින් කවුරුත් දන්න දෙයක් නේ. ඒකට වියදමක් යනවා කොයිල් කම්බි ගණන්නේ. මම කතා කරන්න යන්නේ මේක. අධි වෝල්ටීය ආරෝපණය නිසා කොපර් කම්බි කැඩී යාම. ඕක තමයි 90%කටම ওই ෆෑන් වැඩ කරන්නේ නැති වෙන්න හේතුව. ගොඩක් වෙලාවට ඕගොල්ලෝ කරන්නේ වැඩ කරන්නේ නැතුව නම් කොයිල් කම්බි උතන නැත්තම් විසික් කරලා දානවා. නමුත් අදින් පස්සේ ඕගොල්ලෝ බලන්න මේක try කරලා ඕගොල්ලන් ගෙදර තියෙන ෆෑන් වලට මේ හේතුව හින්දා තමයි ඕක වෙලා තියෙන්නේ බොහෝ වෙලාවට. මේ මම මේ වීඩියෝ එකෙන් එක්ස්ප්ලেইন කරන විදිහට ඕගොල්ලෝ ගොඩ දාගන්න. ඒකට ඕගොල්ලන්ට සතුටු හිතේ. ඉතින් මේක වෙන්නේ මම මේ කියලා තියෙන්නේ අධි වෝල්ටීය ආරෝපණයක් ඉන්න මේක කැඩී යනවා කියලානේ. බලමු අපි කොහොමද ඒක වෙන්නේ කියලා. දැන් බලන්නකො මේ එකින් එක ඔතලා තියෙන රින් මේ වලලු ඒවා මේවා ඇත්තටම මේ ඉන්ඩිවිජුවලි කියන්නේ මේ වෙනම ඉන්ඩක්ටර්ස් විදියට තමයි වැඩ කරන්නේ. මේ පේනවනේ ඉන්ඩක්ටර්ස් විදියට වැඩ කරන්නේ. එතකොට මොකද වෙන්නේ ඕගොල්ලෝ මේ ස්විච් එක ටර්න් ඕෆ් කරා හෝ මේක මේ ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න කැරකුවා හෝ කැඩුවා හෝ මේ ඉන්ඩක්ටර්ස් වලට මේ අතර ඇති වෙනවා හයි වෝල්ටේජ් එකක්. මේක ඇත්තටම ස්පයික් සිග්නල් එකක් විදිහට වැඩ කරන්නේ. කෙටි කාලයක් තුළ ඇති වෙන්නේ මේක නොයිස් එකක් වගේ. නමුත් මේක හයි වෝල්ටේජ්. හරිද? මේ හයි වෝල්ටේජ් එකක් ඇති වෙනවා. මේ වගේ තමයි ඇති වෙන්නේ. මේ හයි වෝල්ටේජ් කොහොමම ඇති වෙනවා. මේවා මේක ඕන් ඔෆ් කරන්න ගියපුවාම හරි මේක ස්පීඩ් වැඩි කරන්න ගියපුවාම හරි. ඉතින් මොකද වෙන්නේ? මම දැන් කලින් කියවනේ මේ කොයිල් ඔතලා තියෙන කිසිම පිළිවෙලකට නෙමෙයි කියලා. එතකොට මොකද වෙන්නේ? මේවා අංශක 90ට නැමිලා තියෙනවා. මේවා තද වෙලා තියෙනවා. මේ පොඩ්ඩක් තැලිලා තියෙනවා මේ කොයිල්. ඉතින් අන්න ඒ තැනකින් කරුමකට වගේ කැඩෙන්න පුළුවන්. ඕනෑම සිවිලින් ෆෑන් එක ඒ තැන් එකක් දෙකක් අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යෙන් මොකද මේ පර්ෆෙක්ට්ලි ඔතලා නැහැ. ඉතින් එතකොට එතනින් කැඩෙනවා. කැඩෙන්නේ මොකද මේ හයි වෝල්ටේජ් හින්දා. ඒක දරා ගන්න බැරි හින්දා. ඕගොල්ලන්ට මේ හයි වෝල්ටේජ් ඇති වෙනවා කියන එක පොඩ්ඩක් තේරෙන්න ගන්නේ නැත්නම් මෙහෙම අත්දැකීමක් තියෙනවද බලන්නකෝ. දැන් ඕගොල්ලන්ගේ කාමර වල හරි කොහේ හරි ලයිට් එක නිමලා ෆෑන් එක ටොක් ගාලා කඩන්න ගියපුවාම නැත්නම් ෆෑන් එක ඕන් කරලා ගියපුවාම ඊට ළඟ තියෙන CFL බල්බ් එකක් හරි LED බල්බ් එකක් හරි ඔයගොල්ලෝ කාමරේ හරි කොහේ හරි යූස් කරලා තියෙනවා නම් ඉතින් ওই කරුවල ඔය ෆෑන් එක ටොක් ගාලා කඩද්දී ওই ලයිට් එක පත් වෙන්න ගන්නවා. ලයිට් එක එකපාරට පත් වෙලා නිවෙනවා. අන්න ඒ එහෙම ඇයි වෙන්නේ? මේ ෆෑන් එක ඇතුලේ තියෙන මේ කොයිල් කම්බි ඉන්ඩක්ටර් වගේ වැඩ කරලා හයි වෝල්ටේජ් එකක් ඇති වෙනවා. ඉතින් ඔක ඇති වුණාට පස්සේ ඔක ෆේස් එක හරහා විතරක් නෙමෙයිනේ නිව්ට්‍රල් එක හරහාත් ඔය හයි වෝල්ටේජ් එක මෙයා වෙනවා. අන්න ඒ නිව්ට්‍රල් කොහොමද මේ ගෙදරක සම්බන්ධයිනේ. රින් එකක් වගේ ඔක සම්බන්ධයිනේ නිව්ට්‍රල්. අන්න ඒ නිව්ට්‍රල් එක මෙයා වෙලා ළඟම තියෙන මේ ඔයගොල්ලන්ගේ බල්බ් එක පත් වෙන්න පුළුවන්. පත් වෙනවා කියන්නේ පත් වෙලා මිටින් නෑ. පත් වෙලා බ්ලින්ක් වෙලා නිවෙනවා. ඔයගොල්ලන්ට අත්දැකීම් ඇති මෙවුවා. ඒ වෙන්නේ ෆෑන් වල තියෙන හයි වෝල්ටේජ් හින්දා. ඒක ප්‍රශ්නයක් නෑ අත්‍තරම. මොකද හයි වෝල්ටේජ් එක පොඩි නොයිස් එකක් කෙටි කාලයක් තුළ ඇති වෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක ප්‍රශ්නයක් වෙනවා ෆෑන් වලට. ඒ ෆෑන් එකටම ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්න කල් ගියාට පස්සේ මෙන්න මෙහෙම අර තැරිලා හරි මොකක් හරි තැනකින් කරුමකට වගේ කඩලා යනවා. ඒ කඩලා ගියපු ගමන් බොහෝ දෙනා කියන්නේ බහුතරයම හිතන්නේ හරි දැන් ෆෑන් එකේ කොයිල් එක හරි මේකේ කැපැසිටර් එක හරි අර තර්මිස්ටර් එක හරි පිච්චිලා ඔන්න දැන් අපිට ඒක මාරු කරන්න වෙනවා. ඒකට අරයි යනවා කැපැසිටර් එකක් දානවා ඒ වැඩක් නෑ. තර්මිස්ටර් එකක් තියෙනවා එකක් දානවා ඒ වැඩක් නෑ. අන්න එතකොට කියනවා අන්න මේකේ දැන් ඕගොල්ලන්ගේ ෆෑන් එකේ කොයිල් එක පිච්චිලා තියෙන්නේ මේ කොයිල් එක ඔතන්න ඕනේ. අන්න කොයිල් එක ඔතන්න ගියාට පස්සේ දැන් කොයිල් කොපර් කම්බි ගණන්නේ රුපියල් 1000 2000ක් යනවා. ඒ වැඩේ කරන්න. එතකොට ඔතන කුලියක් රුපියල් 1000 2000ක් යනවා. එතකොට 3000 4000ක් යනවා මේක හදන්න. වැඩේ ඊට වඩා හොඳයි. තව රුපියල් 1000 2000ක් දාලා අලුතෙන් ෆෑන් එකක් ගන්නවා කියලා මේක විසික් කරලා දානවා. මුල්ලකට දානවා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේ කොයිල් එක කොහේ හරි තැනකින් කරුමකට වගේ කැඩිලා. ඕගොල්ලන්ට මේ කැඩිච්ච දන අනුමාන කරගන්න පුළුවන් නම් දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේක කැඩෙනවා කියලා. කොයිල් එක පිච්චෙනවා නෙමෙයි කැඩෙනවා. ඒ අනුමාන කරගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆෑන් එක ගොඩ දාගන්න.
කිසිම වියදමකින් නැතුව. දැන් මම මේ වීඩියෝ එකෙන් දැන් මම ඕගොල්ලන්ට ඉස්සරහට පෙන්වන්න යන්නේ අපේ ගෙදරත් තිබ්බොම අයින් කරලා විසික් කරලා දාපු අවුරුදු 5ක් 6ක් පරණ ෆෑන් එක. ඒ ෆෑන් එක අරගෙන ඕගොල්ලන්ට විස්තර කරන්න යන්නේ කොහොමද මම මේ කොයිල් කම්බි කැඩිලා තියෙන තැන අනුමාන කරලා ඒක ගොඩ දාගත්තේ කියලා. හරි. එහෙනම් ඕගොල්ලෝ රැඳී සිටින්න මේ අපි මේක ඉස්සරහටත් මේක බලලා ඕගොල්ලෝ හරියටම අවබෝධ කරගෙන ගෙදර තියෙන අයින් කරලා තියෙන ෆෑන් එකක් ගන්න අතට අරගෙන මේ මං කියපු විදිහට මේක ගොඩ දාගන්න. අන්තිමට ඕගොල්ලන්ටම තේරෙයි ওই ෆෑන් එක වැඩ කරනවා. හරි දැන් මේ තියෙන්නේ අර මම ඔයගොල්ලන්ට කලින් විස්තර කරපු විදිහට සිවිලින් ෆෑන් එක අභ්‍යන්තරයේ තියෙන කොයිල් ඔතලා තියෙන කොටස. ඒ කියන්නේ මදේ ආමේචර් එක. එතකොට දැන් මේකේ ඔයගොල්ලන්ට පේනවා කොයිල් දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන කොයිල් එක, අනික සහායක කොයිල් එක. ප්‍රධාන කොයිල් එකට අපි කියනවා රනින් කොයිල් එක, මේන් කොයිල් එක කියලා. ඊට පස්සේ සහායක කොයිල් එකට අපි කියනවා ඔක්සිලරි කොයිල් එක හරි ස්ටාර්ටින් කොයිල් එක හරි. දැන් ඔක්සිලරි හරි ස්ටාර්ටින් කියන්නේ සහායක කොයිල් එකට තමයි අපි කැපැසිටර් එක සෙට් කරන්නේ. අනිත් එක ඩිරෙක්ට් සෙට් කරනවා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ වයර් තුනක් තියෙනවා. මම දැන් කලින් සඳහන් කරපු ආකාරයට ඔයගොල්ලන්ට මම තේරුම් කරලා දුන්නානේ ඇයි මේ දැන් වයර් තුනක් තියෙන්නේ කියලා. කොයිල් මේ කොයිල් දෙකේ එක කෙරවල් දෙකක් එකට කරලා එක වයර් එකකුත් අනිත් ඉතුරු කෙරවල් දෙකෙන් තව වයර් එකකුත් තමයි මෙතන වයර් දෙකකුත් තමයි මේ අරන් තියෙන්නේ. දැන් අපි බලමු මේවා කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ මම දැන් මේ මල්ටිමීටරේ ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ ඕම් රේන්ජ් එක දාලා දැන් මම මේක කනෙක්ට් කරලා බලන්න යන්නේ මේකේ ඇත්තට මේකේ කොහොමද කනෙක්ටිවිටි එක කියලා. දැන් මේකේ කනෙක්ටිවිටි එකක් නැහැ. ඕවර්ලෝඩ් වගේ වැටලා තියෙන්නේ. දැන් මෙතන කනෙක්ටිවිටි එකකුත් නැහැ. මෙතන බලන්න දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන රෙසිස්ටිවිටි එකක් පෙන්නනවා. මේක ඇවිල්ලා මේ 208 ඕම් 208 ඕම් කියන කොපර් රෙසිස්ටන්ස් එක පෙන්නනවා. ඒ කියන්නේ මේ වයර් දෙකට අදාළ කොයිල් එක මේකේ වැඩ. අනිත් කොයිල් එක තමයි වැඩ නැත්තේ. මට හරියටම දැන් කියන්න බෑ මේක මේන් කොයිල් එකද සෙකන්ඩ් මේ සහායක කොයිල් එකද වැඩ කරන්න වැඩ නැත්තේ කියලා. අපි ඒක බලමු මෙතන මේ පොඩ්ඩක් මේක එහෙම කරලා දැන් එකම දේ අපිට කියන්න පුළුවන් එක කොයිල් එකක් වැඩ අනිත් කොයිල් එක වැඩ නැහැ. දැන් ඔයගොල්ලන්ට මම කලින් විස්තර කරපු ආකාරයට ඇයි මේ කොයිල් එක වැඩ නැත්තේ? මේ කොයිල් එක පිච්චිලා නැහැ. ඒ කියන්නේ මේ කොයිල් එක සම්පූර්ණයෙන් පිච්චිලා නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවනේ සම්පූර්ණයෙන් පිච්චෙන්න නම් එක්ක මේක රත් වෙලා මේකේ මේ තියලා තියෙන මේවට අපි කියන්නේ සිංහලෙන් පරිවෘත්තීය තඹ කම්බිනේ. මේක සාමාන්‍ය සිලෙක්ට් කෝටඩ් කොපර් වයර් කියලානේ කියන්නේ. ඒ කියන්නේ දැන් මේකේ මේ සිලෙක්ට් කෝටඩ් එක අයින් වුණාම තමයි මේක ෂෝට් වෙන්නේ. දැන් එහෙම මේක වෙලා නැහැ මට පේන විදිහට. මේක වෙලා තියෙන්නේ අර මම ඔයගොල්ලන්ට පෙර විස්තර කරපු ආකාරයට අර හයි වෝල්ටේජ් පල්ස් එකක් හින්දා මේක කොහේ හරි මේ කොපර් කම්බිය කැඩිලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මේකේ කිසිම පිළිවෙලක් නැතුව මේගොල්ලෝ මේක මේ ඔතලා තියෙන්නේ. ඇත්තට මේකේ තියෙන විදිහට මේ පිළිවෙලට ඔතන්නත් බෑ. මොකද මේ අස්වල් වලට රින්ග් වලනේ මේ කොයිල් කම්බිය ඔතන්න ඕනේ. එතකොට මේ කොයිල් එක උඩ ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ කොයිල් අංශක 90ට වගේ නැමිලා තියෙනවා. පේනවනේ හරිම පිළිවෙලයි. එතකොට මේකේ සුළි ධාරා ඇති වෙනවා. මේ එතකොට අන්තර් විද්‍යුත් ප්‍රේරණය ඇති වෙනවා. එතකොට මේ අමතර කාරණා හින්දා මේ කොයිල් එකට පළුත් මේ කොයිල් එකට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේක මේ අංශක 90ට වගේ නැමිලා තියෙද්දි ගොඩාක් කල් භාවිතා කරගෙන යනකොට මේ අපි දැන් ওই මේ ෆෑන් එක දාද්දි ඔන් ඔෆ් කරනවානේ. එතකොට ඒ ඔන් ඔෆ් කරන වාරයක් පාසා මේක අර මම කලින් විස්තර කරපු ආකාරයට හයි වෝල්ටේජ් ඇති වෙනවා. ඉතින් මේ හයි වෝල්ටේජ් ඇති වෙලා කොයි වෙලේ හරි අර නැමිලා තියෙන තැනකින් මේ කොයිල් එක කැඩෙනවා. දැන් අපි යන්නේ එක කොයිල් එකක් වැඩ අනිත් කොයිල් එක වැඩ නැහැනේ. ඒ අනිත් කොයිල් එකේ සාමාන්‍යයෙන් කැඩිලා තියෙන්නේ කොයි හරියද කියලා ආසන්න වශයෙන් හොයාගන්න. ඊට පස්සේ ඒක හොයාගෙන අපිට පුළුවන් ඒ කැඩිලා තියෙන තැන නැවත එකට එකතු කරලා මේක වැඩ කරන තත්ත්වයට ගන්න. දැන් බොහෝ දෙනා මේ වගේ දෙයක් වුණාම මොකද කරන්නේ? මේ කොයිල් ඔතලා තියෙන පාර්ට් එක හරි ෆෑන් එක හරි අරයි යනවා මේ කොයිල් ඔතන කෙනෙක් ළඟට. අරන් ගිහිල්ලා මේ ටික සේරම අයින් කරලා මේ බරට සාපේක්ෂව කොයිල් එක අරගෙන මේකේ උතාගෙන යනවා. එතකොට බලන්න අමතර වියදම්
අමතර වියදමක් යනවා. මොකද කොපර් ගණන්නේ. ඊට පස්සේ ඉතින් එහෙම අමතර වියදම් යන්න ඕනේ නැහැ. දැන් මම මේ කියන ක්‍රමය ඔයගොල්ලෝ හරියට අනුගමනය කරොත් ඔයගොල්ලන්ට ගෙදරදීම මේ වයර් එක මේ කොපර් කම්බිය මේ කැඩිලා තියෙන තැනින් ආපහු ප්‍රෙපෙයාර් කරගන්න පුළුවන්. කිසිම වියදමක් යන්නේ නැහැ. මේකේ අමතර දේවල් ඕන වෙන්නෙත් නැහැ. ඔයගොල්ලන්ට මල්ටිමීටරයක් තියෙනවා නම් මේ වැඩේ පහසුයි. මල්ටිමීටරේ නැතත් මේක කරගන්න පුළුවන්. මොකද අපි දැන් මේකේ බලන්නේ කනෙක්ටිවිටි එකනේ. කනෙක්ටිවිටි එක බලන්න ඕගොල්ලන්ට මොකක් හරි ගැජට් එකක් හදාගන්න පුළුවන් නම් මල්ටිමීටරයක් ඕන වෙන්නෙත් නැහැ. ඕගොල්ලන්ට ඕන වෙන්නේ ඊයන් කරන සෝල්ඩරින් ගන්න එකයි ඊයන් ටිකකුයි වයර් ටිකකුයි විතරයි. ආයේ කොයිල් කම්බි ඔතෝත දඟලන්න ඕනේ නැහැ. හරි අපි දැන් මේක ඉස්සරහට කරගෙන යමුකෝ. දැන් මම කරන්න යන්නේ මේකේ ඇත්තටම මොකද්ද ප්‍රයිමරි කොයිල් එකයි සෙකන්ඩරි කොයිල් එක වගේ නේ. කියන්නේ මොකද්ද රනින් කොයිල් එකයි සපෝට් කොයිල් එක කියන්නේ මොකද්ද මේ කැපැසිටර් කියන්නේ ස්ටාර්ටින් කොයිල් එකයි. මේ දෙකෙන් කෝකද පළුදු වෙලා තියෙන කියලා හරියටම දැනගන්න. මොකද මේ කොයිල් මෙතන එකතු කරලා පොඩ්ඩක් මේක අපැහැදිලිනේ සංකීර්ණ කරලානේ තියෙන්නේ. ඊට පස්සේ මේවා පොඩ්ඩක් කපලා කරලා අපි බලමු මේක ඇත්තටම මොන කොයිල් එකද කැඩිලා තියෙන්නේ කියලා. හරි දැන් අපිට මේක දැන් කොයිල් ටික දැන් හොඳට පේනවා සම්බන්ධ කරන ස්ථාන. මොකද මම අර පරිවාරක ටික මම දැන් අයින් කරලා තියෙන්නේ. දැන් මේ මෙතන තමයි අර කොයිල් දෙකේ කෙරවලවල් දෙකක් එකට සම්බන්ධ කරලා තියෙන කොමන් පොයින්ට් එක. එතකොට මේ තමයි ඒ කොයිල් දෙකේ අනිත් කෙරවලවල් දෙක මේ තියෙන. එතකොට මේකත් කියන්නේ රනින් කොයිල් එක, ඒ කියන්නේ මේන් කොයිල් එක. එතකොට මේක ඔක්සිලරි කොයිල් එක. දැන් අපි බලමු ආයෙ පාරක් මල්ටිමීටරේ ඕම් රේන්ජ් එකට දාලා මේක කනෙක්ට් කරලා මොන කොයිල් එකද කැඩිලා තියෙන්නේ කියලා. පිච්චිලා නැහැ හොඳේ මේක කැඩිලා තියෙන්නේ. නමුත් ඔයගොල්ලෝ හිතන්නේ මේක පිච්චිලා කියලා කොයිල් එක. බලමු. අපි ඉස්සරලාම ඔක්සිලරි කොයිල් එකට සෙට් කරලා බලමු. හරි ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ. දැන් මම මේක සම්බන්ධ කරේ ඔක්සිලරි කොයිල් එකේ දෙකලවරට. දැන් ඒකම සම්බන්ධ කරාට පස්සේ මේකේ දැන් රෙසිස්ටන්ස් එකක් පෙන්නනවා. නියලි ඒක ආසන්න වශයෙන් ඕම් 200ක් විතර පෙන්නනවා. ඒ කියන්නේ මේ ඔක්සිලරි කොයිල් එක මේකේ කිසිම තැනකින් පළුදු වෙලා නැහැ. ඒක වැඩ. දැන් අපි බලමු මේකේ මේන් කොයිල් එක. ඒ කියන්නේ රනින් කොයිල් එකට. හරි ඔන්න දැන් මම රනින් කොයිල් එකේ දෙකලවරට සෙට් කරා. අන්න බලන්න. රනින් කොයිල් එක මේකේ වැඩ නැහැ. ඒ කියන්නේ එකෙන් අදහස් වෙන්නේ දැන් මේ රනින් කොයිල් එක පිච්චිලා නැහැ. මේකේ අර හයි වෝල්ටේජ් එන නොයිසස් ඉඳලා මේකේ කොහේ හරි තැනක මේ කොයිල් එක කැඩිලා තියෙන්නේ. පළුදු වෙලා නෙමෙයි කැඩිලා රාංශක 90 වගේ නැමිලා තියෙන තැනකින් කැඩිලා. මේ ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මේ කොයිල් කිසිම පිළිවෙලකට නෙමෙයි ඔතලා තියෙන්නේ මේ. ඉතින් ඒකින්දයි කොහේ හරි තැනකින් මේ කොයිල් එක කැඩිලා තියෙන්නේ. දැන් මම යන්නේ කැඩිච්ච තැන හොයාගෙන එක එකට සම්බන්ධ කරලා මේ රනින් කොයිල් එක වැඩ කරන තත්ත්වයට ගන්න. එතකොට මේකට ආයෙ මම කොයිල් ඔතන්න යන්නේ නැහැ. තියෙන කොයිල් එකම යූස් කරලා තමයි මේ වැඩේ කරන්න යන්නේ. හරි බලමුකෝ අපි. දැන් මේ තියෙන්නේ ඔයගොල්ලෝ දැන් මම කලින් සඳහන් කරපු ආකාරයට ප්‍රධාන කොයිල් එකේ එක කෙලවරක්. මේ කෙලවරට මම මේකේ මල්ටිමීටරේ ඕම් රේන්ජ් එක දාලා සම්බන්ධ කරා. ඊට පස්සේ දැන් ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවනේ මේකේ මේ කොයිල් එකේ 150ක් නිසියාකාරව වැඩ කරනවා. අපිට දැන් ඒක බලා ගන්න පුළුවන්. දැන් මෙතන එක සම්බන්ධයක් තියෙන්නේ. මේක මෙහෙම වටේට උතාගෙන ඇවිල්ලා මෙන්න මෙතනත් මේ කොයිල් එක පැහැදිලිව වැඩ කරනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඕම් ගානක් පෙන්නනවා. පේනවද? ඕම් ආසන්න වශයෙන් ඕම් 200ක් විතර පෙන්නනවා. ඒ කියන්නේ මේ මෙතන මේ රනින් කොයිල් එකේ භාගයක් නිසියාකාරව වැඩ කරනවා. දැන් අපි දැන් මෙතන වැඩ කරපු තැන තියෙන දැන් අපි තව කොයිල් දෙකක් විතර ඉස්සරහට ගෙනිහිල්ලා පොඩ්ඩක් චෙක් කරලා බලුවොත් දැක්කද? ඒක නිසියාකාරව වැඩ කරනවා. දැන් ප්‍රතිරෝධය එන්න වැඩි වෙනවා. මොකද කොයිල් එකේ දිග වැඩි වෙනවනේ. ඒකද ප්‍රතිරෝධය දැන් 234යි. නමුත් දැන් මෙතන චෙක් කරද්දී ඒක වැඩ කරන්නේ නැහැ. ඔයාලන්ට පේනවා ඇති වැඩ කරන්නේ නැහැ පාට අංකේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ කොයිල් දෙක අතර මෙතන මේ පොටවල් ඔතලා තියෙන දෙක අතර මොකක් හරි තැනකින් මේ කොයිල් එක කැඩිලා තියෙන්නේ.
දැන් ඔයගොල්ලෝ බැලුවොත් මෙතන වැඩ කරන්නේ නැතුවට මේම කරලා ඉතින් මේ ගලවලා දැන් ඊළඟ කොයිල් එකත් එක්ක සම්බන්ධ කරලා බැලුවොත් ඔයගොල්ලන්ට පේනවද වැඩ මේ? ඒ කියන්නේ පොටවල් දෙකක් මේ පොටවල් ඔතලා තියෙන පොටවල් ගොඩක් ඔතලා තියෙන දෙකක් අතර බැලුවොත් ප්‍රතිරෝධය 23ක් තියෙනවා. ඒක වැඩ. අපි තවට ඉස්සරහට චෙක් කරන් ගියොත් දැක්කද? ඒකත් වැඩ දැන් ඕම 65යි. එතකොට තව ටිකක් ඉස්සරහට චෙක් කරගෙන ගියොත් ඕම 85යි පේනවා. දැන් මේක තමයි අර මුලින්ම මේ රනින් කොයිල් එකේ දෙක කෙලවර. මේක එකක් මෙතන එකක් මෙතන එකක්. දැන් එතෙන්ට සම්බන්ධ කරත් මේක මේ පුදුමයකට වගේ වැඩ කරන්නේ නැහැ මේක මේ. ඒ කියන්නේ මොකද්ද? මේක මේ විශේෂ අවස්ථාවක්. මේ රනින් කොයිල් එකේ දැන් දෙකකින් කොයිල් එක කැඩිලා තියෙනවා. දැන් දෙකකින් එකක් මෙතනදී මෙතනයි කැඩිලා තියෙනවා. එතකොට මම දැන් කරන්න යන්නේ මේ ඔතලා තියෙන මේ දැන් මේ රවුමට් නෙමෙයි ඔතලා තියෙන්නේ. මේ රවුම් දෙක අයින් කරලා දාන්න. මේ රවුම් දෙක අයින් කරලා අනිත් ඒවා සම්බන්ධ කරලා මේ රනින් කොයිල් එක හදා ගන්න තමයි යන්නේ. මම දැන් අර කලින් සඳහන් කරපු පරිදි වැඩ කරන්නේ නැතුව තියෙන කොයිල් පොටවල් මගහැරලා වැඩ කරන කොයිල් පොටවල් එකට සම්බන්ධ කරලා මේ තියෙන්නේ. දැන් මෙතන මේ මම ඊයන් තියලා තියෙන්නේ. මේක තමයි දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති. අර මොකද්ද මේ ප්‍රයිමරි එක කියන්නේ මේ රනින් කොයිල් එකේ එක කෙලවරක්. දැන් මෙතනනේ කලින් තිබ්බේ 150ක ප්‍රතිශතයක් වැඩ කරනවා කියලා මම කිව්වේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒකේ අර ප්‍රතිරෝධය 190 ගාණක් තියෙනවා. දැන් ඊට පස්සේ මම ඊයන් තිබ්බ තැනට ගියොත් එතන සම්බන්ධයක් තියෙනවා. පේනවද? හරි. දැන් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. දැන් මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති එතන සම්බන්ධයි. තව ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අර කෙරවල් දෙක ආසන්නයේදීම මේක වැඩ කරනවා. වෙන්න. දැක්කද? දැන් මම මේ රනින් කොයිල් එක නිසියාකාරව වැඩ කරන විදියට හදාගෙන තියෙන්නේ. දැන් මේකේ මෙතනින් පටන් ගත්තාම වටේටම ඇවිල්ලා මෙතෙන්ට එනකම් වැඩ කරනවා. මේ එක තැනක් අයින් කරලා තියෙනවා. මෙතන අයින් කරලා තියෙනවා. තව මේ මෙතනත් අයින් කරලා තියෙනවා. මේ දැන් දෙකක් අයින් කරලා අනිත් සේරම එකතු කරලා හදාගෙන තියෙන්නේ වැඩ කරන විදිහට. අපි දැන් බලමු මේකට නිසියාකාරව වයර් සම්බන්ධ කරලා මේ සිවිලින් ෆෑන් එක වැඩ කරනවද නැද්ද කියලා මේ ආකාරයෙන්. දැන් මේ තියෙන්නේ මම සියල්ල නිම කරලා. ඒ කියන්නේ මේ කොයිල් වලට වයර් තුනක් සෙට් කරලා තියෙනවා. ඒ කියන්නේ කොමන් එකටයි ඔක්සිලරි එකටයි මේන් කොයිල් එකටයි. දැන් ඔය රතු පාටින් තියෙන්නේ කොමන් එක. ඊට පස්සේ ගැටේ දාලා තියෙන්නේ මේන් කොයිල් එක. ඊළඟට එක ඔක්සිලරි කොයිල් එක. හරි අපි දැන් පළමුවෙන් බලමු මේන් කොයිල් එකේ ප්‍රතිරෝධය. හරි දැන් අපි කොමන් එකට එකක් සෙට් කරලා දැන් අනිත් එක මේන් කොයිල් එකේ අනිත් පැත්තට සෙට් කරපුවම අපිට පේනවා ප්‍රතිරෝධය 319ක්. ඒ කියන්නේ 320ක් විතර තියෙනවා. දැන් බලමු ඔක්සිලරි කොයිල් එකේ ප්‍රතිරෝධය. දැන් ඔක්සිලරි කොයිල් එකේ ප්‍රතිරෝධය ඔයගොල්ලන්ට පේනවා ඇති 195යි ආසන්න වශයෙන් 200යි. එතකොට ටෝටල් ප්‍රතිරෝධයත් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර දෙක එකතුව 514යි. ඒ කියන්නේ දැන් මේක නිසියාකාරව සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා ඇති අර මම පළුදු කරපු කොප කම්බිත් නිසියාකාරව පිළියෙල කරලා තියෙනවා ටේප් පොතලා. ඒ වගේම හොඳට වයර් බයින්ඩ් කරලා පෙර තිබූ තත්ත්වෙම මම දැන් මේක ගොඩ දාලා තියෙනවා.
මේ වීඩියෝ එකේ ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඒවා බලලා පුළුවන් විදියට රිප්ලයි කරන්න. ඒ වගේම තමයි ඕගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. බොහොම ස්තුතියි. නැවත වතාවක් අපි මේ වගේ වටිනා වීඩියෝකින් ඔබ හමු වෙන්න. සුබ දවසක්.